හායි සුබ දවසක් ඔයාලට Business and My Day Life YouTube channel එකත් එක්ක එකතුන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති හැමදාම බෑග්ස් පෙන්නනවා, කිඩ්ස් වෙයා පෙන්නනවා, මැෂින් ගොඩක් එක්ක මගේ ෆැක්ටරි ඉඳන් මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ. අපි කොහෙද මේ ඉන්නේ කියලා ග්ලව් එකක් දාගෙන මම ඉන්නේ මගේ ගෙවල්. අපි කොච්චර බිසි වුණත් ජොබ් එකක් කරා බිස්නස් එකක් කරා ස්වභාව ධර්මයත් එක්ක පරිසරයත් එක්ක වැඩ කරනකොට ඇත්තටම හරි එක හිතට සැනසෙනවා. ඒ වගේම ජීවිතේ එළවලුවක් මිරිස් පැලයක් ඒ වගේ හදා ගන්න පුළුවන් නම් ඔයාගේ පොකට් එකටත් ඒක ඉතිරියක්. මට මතකයි පහුගිය දවසක දැන් ටික කාලයක් වෙනවා අමු මිරිස් විශාල ලෙස මිලෙන්න ගියා. අපි මැනි මාකට් එකට ගිහිල්ලා අමු මිරිස් කිලෝ එකක් ගත්ත ලොකු මුදලක් දීලා. ඉතින් අමු මිරිස් කියන්නේ අපේ ගෙවත්තේ පෝච්චි 10ක හරි හදා ගන්න පුළුවන් පොඩියට හරි ගෙදර ඉන්න දරුවෙක් හරි එකට වතුර දාන්න. අන්න ඒ වගේ එළවලුවක් මොනවා හරි ප්‍රදේශයෙන් ප්‍රදේශ වලට වෙනස් වෙනවා පුළුවන්. ඒ කියන්නේ දැන් බිසි හවුස් වයිෆ් කෙනෙක් හරි බිසි කෙනෙක්ට ගොඩාක් සාත්තු කරන එළවලු හදන්න බෑනේ. අඩු සාත්තුවකින් අඩු කාලයක කැප ගන්න බණ්ඩක්කා වම්බට ඒ වගේ දේවල් තියෙනවානේ. ඒ වගේ දේවල් ගෙවත්තේ ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒතකොට දවස් දෙකකට සැරයක් ඒවැ අස්වැන්න ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ දවස් දෙකකට සැරයක් ඒ වගේ අස්වැන්නක් ගන්නකොට අනිවාර්යෙන් ඔයාගේ ඉන්කම් එකෙන් මීල්ස් වලට යම් කොටසක් වියදමක් දරනවනේ ගෙදරදී. එතකොට සතියකට සැරයක් ඔයා රුපියල් 2000ක් දීලා ගෙදරට ගෙන එළවලු මල්ල ඒ එළවලු ටික ගෙදරින්ම ගන්න පුළුවන් කියන්නේ මාසයක් යනකොට ඔයාගේ කොච්චරක් ඔයාගේ පොකට් එකේ ඉතුරු වෙලාද? ඉතින් ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. එල්නිනෝ තත්ත්වයක් ගැන අපේ කාලගුණාංශ විතරක් නෙවෙයි මුළු ලෝකෙම කාලගුණාංශ විසින් දැනුවත් කිරීමක් කරගෙන යනවා දැන් ටික කාලෙක ඉඳලා එල්නිනෝ තත්ත්වයක් ගැන. ඒක අධික වර්ෂාවක් වෙන්න පුළුවන්, අධික නියගයක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට අධික නියගයක බලපෑම අපේ රටට ඔක්තෝබර් වලින් පස්සේ දෙසැම්බර් දක්වා එන්න 90%ක ඉඩකඩ තියෙනවා කියලා දැනටමත් දැනුවත් කිරීම කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන්න ළඟම හේතුව වුණේ ඒක. අධික නියගයක් කිව්වහම අපිට ජලයේ හිඟකම වෙන්න පුළුවන්. ඒ වගේම එළවලු විල ගණන් වල විශේෂයෙන්ම මිල අධික ලෙස ඉහළ යන්න පුළුවන්. අධික වර්ෂාව වුණත් එහෙමයි, අධික පෑවිල්ල වුණත් එහෙමයි. එතකොට අධික ලෙස එළවලු මිල ඉහළ යනවා, එළවලු වල හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි නිවසක ජීවත් වෙන සමාජිකයෝ විදිහට අපිට පුළුවන් විදිහට ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකට අපි සූදානම් වෙන්න ඕනේ. ඇත්තට මම කොහොමත් ගෙවත්තේ යම් යම් දේවල් වගා කළා. ඔයාලා දන්නවා මගේ කලින් වීඩියෝ වලදීත් ඔයාලා දැකලා තියෙනවා. නමුත් මේ විශේෂ තත්ත්වයක් එක්ක මම හිතුවා මේ ටික සුද්ධ කරලා මේවට සාත්තු කරලා වැඩිපුර ඵලදාවක් එන විදිහට අපි මේ ටික හදාගත්තොත් ඉස්සරහ එන දුෂ්කර කාලයේදී ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් යම් තරමින් හෝ ලැබෙයි කියලා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලටත් මම ආදරෙන් මතක් කරනවා පුංචි හරි ඉඩකඩක් තියෙනවා නම් ගෙවත්තේ මෑ කරල් ටිකක් දඹල වැලක් අමු මිරිස් පැල ටිකක් හදා ගන්න කියලා. ඉතින් මට ලොකු ඉඩක් නැහැ, බොහොම පුංචි ඉඩක් තියෙන්නේ. ඒ පුංචි ඉඩෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන මම මිරිස් පාත්තියක් දාලා තියෙනවා, කොච්චි පැල කීපයක් තියෙනවා, දඹල වැලක් තියෙනවා, පතෝල වැලක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මම අදත් බටු පැල ටිකක් අරගෙන ආවා. ලොකුවට නෙවෙයි. ඔයාලගේ පවුලේ පාවිච්චියට, පවුලේ පරිභෝජනයේට එක දඹල වැලක් තිබුණත් ඇති. බණ්ඩක්ක පැල 4ක් විතර, බටු පැල 5ක් විතර ඒ වගේ ඔයාලට පුළුවන් විදිහට මේ දුෂ්කර කාලයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හැමදේම අපිට අනිත් අයට බාර දීලා ඉන්න බෑ. රජයටවත් වෙන බලධාරීන්ටවත් බාර දීලා ඉන්න බෑනේ. ඒකයි මම විශේෂයෙන්ම මේ මතක් කිරීම කරන්න හිතුවේ. කුඩා ව්‍යාපාර කරන කාන්තාවෝ ඇත්තට මම වගේ ගොඩක් කාන්තාවෝ මේක බලනවා කියලා මම දන්නවා, මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා දන්නවා. ඉතින් ඕගොල්ලන්ට නිදහස් මනසකින් ඔයාලගේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ නිර්මාණ කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් බාහිර බලපෑම් වලට විශේෂයෙන්ම පවුලේ කාන්තාව තමයි බොහෝ විට ඇත්තටම ඒවට මුහුණ දෙන්න වෙන්නේ. මොකද
කිචන් එකේ වැඩ කටයුතු කරන්නේ. එයා ගෙදර ආහාර පාන පිළියෙල කරන්නේ කාන්තාව. එතකොට එයාට විශේෂයෙන්ම ඒවා දැනෙනවා. අධික මිලත් එක්ක පෝෂ්‍යදායී ආහාර වේලක් ගෙදරට සකස් කරන්න ගියාම ඒකයි මම කියන්නේ ඇත්තරම තවත් ලොකු අවස්ථාවක් තියෙනවා. වසවිසෙන් තොර ආහාර වේලක් සකස් කරගන්න පුළුවන් නම් දරුවන්ට දෙන්න පුළුවන් නම් ඇත්තරම දැන් ගොඩාක් වෙලාවට ඉතින් අපි ගන්නේ වසවිස ගහපු දේවල්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට පුංචියට හරි තමුන්ට තියෙන ඉඩ කඩෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ එන එලිනෝ තත්වයේදී නොසැලී ඒවට මුහුණ දෙන්න ඔයගලන්ටත් පුළුවන් ශක්තියෙන් උපරිමයෙන් ඒවා හදාගන්න කියලායි මම මේ කියන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මට ලොකු ඉඩක් නැහැ. අනිත් එක බිම හිටවන්න බෑ. අපේ වත්තේ හරිය කරදරකාරයෝ ටිකක් ඉන්නවා. පිටින් එනවා යනවා රැට ඌරු මීයෝ ටිකක් බෝ වෙලා ඉන්නවා. ඒ නිසා බිම කිසි දෙයක් හදන්න බෑ. පැකට් වල තමයි හදන්න තියෙන්නේ. ඉතින් මේ දකින්නේ පොඩි කොච්චි ගහක්. ඒකේ පළදාව ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න හිතරත් කොච්චර සතුටුයිද කියලා. ඉතින් ඔයාලට මම කිව්වා වගේම ඌරුමියන්ගේ කරදරේ නිසා මට බිම මුකුත් හදන්න බෑ. ඉවතලන හාල් කවර තමයි අරගෙන මම ඒවැ තමයි මේ එළවලු පැල හදලා තියෙන්නේ. බොහොම පොඩි ඉඩක මම ලොකුවට මේ වත්තක් පෙන්නනවා කියලා නෙමෙයි. මේක දැක්කලා ආදර්ශයට අරගෙන ඔයාලගේ තියෙන පුංචි ඉඩ කඩේ හරි එළවලුවක් දෙකක් හරි වගා කරගන්න කියන මතක් කිරීමටයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ මෑ කරල් පැල මේවා හදලා දැන් මාසයක් විතර වෙනවා. කුෂ්පර්ම දෙපාර්තමේන්තුවේ ශාඛාවකින් තමයි මම බීජ වගේම මේ පැලත් මිලදී ගන්නෙ. එතකොට ඒවා හරි වගකීම් සහගතයි. මේ දකින්නේ කෝමාරිකා. කෝමාරිකා කියන්නේ හරිම ගුණදායක බීමක් හදා ගන්න පුළුවන් දෙයක්, ඖෂධයක්. ඉතින් ඉදිරියේදී කෝමාරිකා බීම එකක් හදාගන්නේ කොහොමද කියලාත් මම ඔයාලට කියලා දෙන්නම්. මොකද ගොඩාක් අය කෝමාරිකා බීම එක හදන්න කැමති නැහැ තිත්තයි කියලා. නමුත් තිත්ත නැතුව ඒක හදන ක්‍රමයක් තියෙනවා. මම ඉස්සරහදී ඒකත් ඔයාලට කියලා දෙන්නම්. ગેස්ට්‍රයිටිස් තියෙන අයට බොහොම හොඳ දෙයක් තමයි කෝමාරිකා කියන්නේ. ඉතින් ලොකු ඉඩක් යන්නේ නැහැනේ බලන්නකෝ. පෝච්චි 2-3ක මේ වගේ දෙයක් ගෙදර ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් නිවාඩුවක් හම්බෙන පුංචි වෙලාවේ මම මේ ගෙවත්තේ මගේ මේ ගේ පිටිපස්සේ තියෙන පුංචි කොටස එතෙන්ට ඇවිල්ලා ඒවා සුද්ධ කරලා පැලවලට සාත්තු කරලා මේ වෙලාව සතුටින් ගත කරන්න මම අමතක කරන්නේ නැහැ. ඇතර මේ හැන්දෑව වරුව උදේට බොහෝ වෙලාවට මම මේවට වතුර දානවා. අවසර නම් බොහෝ වෙලාවට වතුර දාන්න අවශ්‍ය නැහැ. රැට පින්නත් එක්ක ඒ ගස් වලට අවශ්‍ය සීතල ලැබෙනවා. වතුර දාන එක වුණත් එහෙමම තමයි. ගොඩක් වෙලාවට නල ජලය පාවිච්චි කරන අය ඉන්නවා. නල ජලය පාවිච්චි කරන අයට මම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔයාලට පේනවා ඇති මෙතන මේ බටයක් තියෙනවා. ඉතින් මගේ කිචන් එකේ සින්ක් එකේ යන වතුර හරවලා තියෙන්නේ මෙතෙන්ට. නමුත් වතුර රැඳෙන්නේ නැහැ. ඒ සීමාව තෙත තියෙනවා. ඒ තෙත තියෙන හරිය ඒකෙන් ප්‍රයෝජනය අරගෙන තමයි මම මේ බඳුන් මෙතන තියලා තියෙන්නේ. ඒ වගේ තව පුළුවන් ඔයගලන්ට කිචන් එකෙන් දැන් හාල් සෝදනකොට එළවලු සෝදනකොට ඒ වතුර ඔයාලට පුළුවන් පරණ භාජනයක් තියාගෙන ඒ භාජනයට එකතු කරන්න. එකතු කරලා ඒව පුළුවන් ඔයගලන්ට පැලවලට දාන්න. මොකද ඉදිරියේදී මේ එන තත්ත්වෙත් එක්ක ජලය හරිම අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තව විශේෂ මතක් කිරීමක් තියෙනවා. නල ජලය පාවිච්චි කරන අය බොහෝ වෙලාවට පැය 24ෙම මේ ජලය ලැබෙනවනේ. ඒ නිසා බොහෝ නිවෙස්වල මම දන්නවා අත්දැකීමෙන්ම වතුර ටැංකියක් නැහැ. ඒ එන වතුර තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ එන දුෂ්කර අවස්ථාවට මුහුණ දෙන්න ඔයගලන්ට පුළුවන් නම් වතුර ටැංකියක් ගන්න. ඒක බොහොම පහසුවක් වෙනවා. මොකද එදිනෙදා පාවිච්චි කරන ජලය එකවරක රැස් කරලා ටැංකියට තියාගෙන ප්‍රයෝජනයට ගන්නකොට ඔයගොල්ලන්ගේ බිලටත් ඒක හොඳයි. මොකද ඉදිරියේදී ජල කප්පාදුවක් ආවොත් ඒකටත් මුහුණ දෙන්න ඒක ශක්තියක් වෙනවා. ඉතින් ඔයාලා මේ දැක්කේ මම පතෝල බැලක් හිටවලා තියෙනවා. ඉතින් මැස්සක් ගහන්න තරම් ලොකු ඉඩක් නෑ ඇත්තටම. ඒක ලණුවක් ඇදලා අපේ ස්ලැබ් එක උඩට තමයි මම ඒක හරවලා තියෙන්නේ. ඉතින් ස්ලැබ් එක උඩ තව පැෂන් වැලක් තියෙනවා. මේ පතෝල වැල යනවා. මීට කලිනුත් මම පතෝල වැලක් හදලා තිබුණා. ඔය පේන බැම්ම දිගේ තමා ගියේ. ඉතින් ලොකු සාර්ථක පළදාවක් ගත්තා එකෙන්. මේ දෙහි ගහක් තියෙනවා. දෙහි ගහ පොඩි භාජනයක තමයි හදලා තියෙන්නේ.
අනිත් එක තමයි ගස්ලබු. ගස්ලබු කියන්නේ ස්ථිර ශාකයක් නෙවෙයි. ගොඩක් හඳ ශක්තිමත් ශාකයක් නෙමෙයි. පොඩි ඉඩකඩක හදාගන්න පුළුවන්. ඒ නිසා පොඩි හරි ඉඩක් තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් පළතුරක් තමයි ගස්ලබු. කෙසෙල් වගේ එකකට ලොකු ඉඩක් යනවනේ. ඒ නිසා ගස්ලබු පැලයක් ඔයගොල්ලන්ට පුළුවන් පැල කරගන්න. ඉතින් ඔයාලා දකින්නේ මේ ස්ලැබ් එක උඩට ලණුවේ ඇදලා තියෙන පතෝල වැල. තව ඔයාලට මතක් කරන්න ඕනේ බණ්ඩක්කා, බටු, දඹල ඒ වගේ දේවල් ලොකුවට මවෙහෙස මහන්සි වෙන්න ඕනේ නැහැ. වගා වෙනුවෙන් ලොකුවට කැප වෙන්න ඕනේ නැහැ. ඒ වගේ පැල ටිකක් ඔයාලගේ ගෙවත්තට එකතු කරගන්න. ඵලදාවත් හොඳයි. ලොකුවට පොහොර දාලා ඒවට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ දකින්නේ මිරිස් පාත්තිය. දැන් මේ මිරිස් පැල වලට නම් මාස 2ක් විතර වයස. මේක කොච්චි පැලයක්. එතකොට අමු මිරිස් පැල 12ක් විතර මම මේ හදලා තියෙනවා. ඒවට කොහුබත් තව කරදහයිය කොම්පෝස්ට් තමයි මම එකතු කරන්නේ. ඔය දකින්නේ නිවිටි පැලයක් දැක්ක නේද? ඒක අහම්බෙන් එතන හැදිලා තියෙන්නේ. දැන් ඕකත් ඔහොමම මැස්සක් වගේ පොඩියට ගහලා නිවිටි වැලත් උතන අරින්න පුළුවන්. ඉතින් පොඩි ඉඩෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔයගොල්ලෝ මේ වගේ ගෙවත්තක් සකස් කරගන්න. පේනව නේද? සෝබාදහමේ සුන්දරත්වයේ විඳිනකොට වෙහෙස මහන්සි වෙලා ඉන්න වෙලාවක ඒක ගතට වගේම හිතට හරිම සැනසීමක්. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ අලුතෙන් ගෙනාපු බටු පැල ටික බදුන් වලට දාන්න. ඉවතලන හාල් කවර තමයි මම ඒකට ගන්නෙ. විශේෂ මිලක් දීලා මම භාජනවත් පැකට්වත් මම වෙළඳපොලෙන් ගන්නෙ නැහැ. ඕගොල්ලෝගේ නිවස්වලත් ඇති ඉවතලන හාල් කවර. ඉතින් ඒකට මම කුෂ්කර්ම දෙපාර්තමේන්තු ශාඛාවෙන් අරගෙන තියෙනවා. ඔයාලා මේ දකින්නේ කොහුබත් කරදහයිය වගේම කොම්පෝස්ට්. මොකද නිකම්ම බිම හිටවලා බෑ. එතකොට ඒවට විශේෂ පොහොර දාන්න වෙනවා. ඒවයි ශරීරයට එච්චර හිතකර නැහැ. ඉතින් කොහුබත් කරදහයිය කොම්පෝස්ට් දාලා එකවර ඒක හදාගත්තාම පැලේ පෝෂණයක් ඇතුව හැදෙනවා. අතරමඟදී අපිට පැලේ හැදෙනකොට පස් ටිකක් ලං කරන්න පුළුවන් කොම්පෝස්ට් එක. ඒ වගේම ගහ හදාගන්න යාර මිලා චුට්ටක් මම එකතු කරනවා. ඒක එහෙම වස කියලා මම හිතන්නේ නැහැ. පළදාව ගන්න කාලෙට කොහොමත් මම ඒව දාන්නේ නැහැ. ශාකය පොඩ්ඩක් ලොකු කරගන්නකම් විතරයි මම සතියට සැරයක් සති 3ක් විතර යාර මිලා පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. එතකොට ඔයාලා දකින්න මේ කොම්පෝස්ට් මම කිව්ව විදිහට මතු පිටපස් වලට කොම්පෝස්ට් කරදහයිය කොහොබත් තුනම එකතු කරලා තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. එතකොට ඇත්තටම කාන්තාවක් කාර්යබහුලයිනේ. නිවසේ වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්, ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. එතකොට වතුර දානව බැරි වෙන්න පුළුවන්. කොහොබත් එකෙන් කරන්නේ තෙතමනේ රඳා පවත්ව ගන්න එක. ඊට අමතරව පුළුවන් ඔයාට පොල් මුඩු ටිකකුත් ඒකට උඩින් එකතු කරන්න. ඉතින් මේ මිශ්‍රණය හොඳටම අතින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ තමයි භාජන වලට පුරවන්නේ. හැබැයි මම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. භාජන වලට හෝ කවර වලට පස් පුරවනකොට උඩටම පුරවන්න එපා. මොකද ගහ හැදෙනකොට පස් බුරුල් කරලා අපි ඒකට පස් එකතු කරන්න ඕනේ. දැන් බිම හදන ගහක් නම් අපිට වටෙන් පස් එකතු කරන්න පුළුවන්නේ. නමුත් බඳුනක හෝ පැකට් එකක පැලේ හැදුවට පස්සේ පැලේ ලොකු වෙනකොට උඩටම පස් තිබුණොත් ආය අපිට පස් එකතු කරන්න විදියක් නැහැ. ඒ නිසා බඳුනේ හරි අඩක් පස් පුරවගෙන පැලේ හදන්න. ඒක ලොකු වෙනකොට ඔයාලට කොම්පෝස්ට් තව පස් ඒකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මුලින්ම කිව්වා වගේම මීල්ස් වලට ඔයගොල්ලෝ යම් මුදලක් ඔයාලගේ ආදායමෙන් වෙන් කරනවා. එතකොට සතියට වෙන් කරන එළවලු වලට සතියට වෙන් කරන මුදල ඔයාලට ගෙවත්තෙන්ම සපය ගන්න පුළුවන් නම් ඒ මුදල ඔයාලට ඉතුරුයි. ඔයාලා දන්නවද? එතකොට ඒක පැසිව් ඉන්කම් එකක් වෙනවා. මොකද ඔයාලා පොඩි වෙහෙසක් අරගෙන එක සැරේ මේ විදිහට පොඩි පාර්ටියක් හරි ගෙවතු වගාවක් හරි කරලා තියෙනවා නම් ඔයාලට නිතර ඒකට මහන්සි වෙවි නිතර කාලය යොමු කරන්න ඕනේ නැහැ. ඕගොල්ලොන්ට එතනින් ආදායමක් එනවා. ආදායමක් කියන්නේ ඔයාලගේ ආදායමේ ඉතුරුවක් වෙනවා.
ඒ වගේම වැඩිපුර දෙයක් හැදිලා තියෙනවා නම් ඔයාලට හිත මිතුරොත් එක්ක බෙදා ගන්න පුළුවන්, අහල පහල අයත් එක්ක ෂෙයා කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙළඳපොළට දෙන්නත් පුළුවන්. මොකද ඕගනික් දේවල් වලට වෙළඳපොලේ හොඳ වටිනාකමක් තියෙනවා. තව දෙයක් තමයි දැන් වර්තමානයේ ඕගොල්ලෝ නිවුස් වලින් උනත් අහන්න ඇති පාසල් වල කැන්ටින් එකේ උනත් ආහාර රටාව ගොඩාක් වෙනස් කරගෙන යනවා. ඒ කියන්නේ බෝ නොවන රෝග වලට මුහුණ දෙන ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. එතෙන්ට විශාලතම හේතුව වෙලා තියෙන්නේ වැරදි ආහාර රටාවක්. ඉතින් එළවලු වලින් පිරිච්ච ගෙවත්තක් ඔයාටත් තියෙනවා නම් බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්. මොකද එතකොට ඕගොල්ලෝ භාවිතා කරන්නේ වසවිසින් තොර ආහාර. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා රැඳලා හිටියට ගොඩක් ස්තුතියි. වීඩියෝ එකේ අන්තිමට බලන්න යාළුවෝ ටිකකුත් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී මගේ ඵලදාව කොහොමද පැලවල වර්ධනයත් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ගොඩාක් ස්තුතියි.